මුහුද මතු පිටට බැලුවාම අපිට පේන්නේ සංසුන් ජලයයි. නමුත් ඒ යට ගැඹුරේ තියෙන්නේ සම්පූර්ණ වෙනස් ලෝකයක්. අඳුරුයි, පීඩණයෙන් පිරුණුයි, මිනිස් ජීවිතයට අමුතුයි. එහෙම තැනක කිසිම ශබ්දයක් නැතුව සෙමින් ගමන් කරන ලෝහ යන්ත්‍රයක් තියෙනවා. ඒ තමයි සබ්මරීන් එක. රැඳී සිටින්න මේ වටිනා කීන වීඩියෝවේ අවසානය තෙක්. සබ්මරීන් එකක් කියන්නේ සාමාන්‍ය නැවක් නෙවෙයි. ඒක මුහුද යට ගමන් කරන්න හදපු විශේෂ නෞකාවක්. 1900 වසරේදී USS හොලන්ඩ් යන සබ්මරීන් එක යුනයිටඩ් ස්ටේට්ස් නේවි විසින් භාවිතා කළාම නව යුගයක් ආරම්භ වුණා. එදා සිට අද දක්වා සබ්මරීන් තාක්ෂණය අතිශය ඉහළට දියුණු වෙලා තිනවා. සබ්මරීන් එකක් මුහුද යට බහින විදිය ඇත්තටම විද්‍යාත්මක නීතියක් මත පදනම් වෙලා. ඒකේ ඇතුලේ තියෙන බැලස්ට් ටැන්ක්ස් කියන විශේෂ ටැංකි සබ්මරීන් එකේ බර පාලනය කරනවා. මුහුද මතුපිට ඉන්න වෙලාවට ඒ ටැංකි වාතයෙන් පිරී ඉන්නවා. ඒ නිසා සබ්මරීන් එක පහවෙනවා. මුහුදයට බහින වෙලාවට ඒ ටැංකි වලට වතුර ඇතුල් කරගන්නවා. බර වැඩි වෙනවා. එතකොට සබ්මරීන් එක සෙමින් යටට බහිනවා. ආපහු ඉහළට එන්න ඕනේ නම් කම්ප්‍රෙස්ඩ් එයා භාවිතා කරලා ඒ වතුර පිටට තල්ලු කරනවා. බර අඩු වෙනවා. සබ්මරීන් එක නැවත මතුපිටට එනවා. මේ සරල බොයන්සි නීතිය මතයි සබ්මරීන් එකේ ජීවිතය රඳා පවතින්නේ. මුහුද යට ගැඹුරට යන තරමට පීඩනය භයානක ලෙස වැඩි වෙනවා. මීටර් 100 ගණනක් යට ගියොත් වතුරේ පීඩනයේ යන්ත්‍රයක් උනත් කඩලා දාන්න පුළුවන්. ඒ නිසා සබ්මරීන් එකේ තියෙන්නේ දැඩි ලෝහ ප්‍රෙෂර් හල් එකක්. සමහර මොඩර්න් සබ්මරීන්ස් වල ඩබල් හල් සිස්ටම් එකක් තියෙනවා. පිටත හල් එක වතුරට මුහුණ දෙනවා. ඇතුලේ ප්‍රෙෂර් හල් එක ක්‍රිව් එක ආරක්ෂා කරනවා. ටයිෆෝන් ක්ලාස් සබ්මරීන් වැනි විශාල නියුක්ලියර් සබ්මරීන්ස් ඩිසයින් කරලා තියෙන්නේ අධික පීඩනයටත් එරෙහිව දිගු කාලයක් මුහුදට ඉන්න පුළුවන් විදියට. සබ්මරීන් එකක් දිගු කාලයක් මුහුදට ගමන් කරන්න නම් බලශක්තිය අතිශය වැදගත්. සමහර සබ්මරීන්ස් ඩීසල් ඉලෙක්ට්‍රික් ක්‍රමේ භාවිතා කරනවා. ඩීසල් එන්ජින් එක බැටරි චාර්ජ් කරනවා. ඒ බැටරි වලින් ඉලෙක්ට්‍රික් මෝටර් එක ධාවනය වෙනවා. නමුත් ඩීසල් එන්ජින් එක ක්‍රියාත්මක කරන්න පුළුවන් මතු පිටට ආවම විතරයි. නියුක්ලියර් සබ්මරීන්ස් නම් සම්පූර්ණයෙන් වෙනස්. ඒවා නියුක්ලියර් රියැක්ටර් එකක් භාවිතා කරනවා. 1954 දී USS Nautilus ලෝකයේ පළමු නියුක්ලියර් පවර්ඩ් සබ්මරීන් එක ලෙස ඉතිහාසයට එක්ුණා. නියුක්ලියර් සබ්මරීන්ස් අවුරුදු ගණනාවක් ෆියුල් රීෆිල් නොකරම ගමන් කරන්න පුළුවන්. මුහුද යට අඳුරුයි. හිරු එළිය එතනට නොපෙමිනෙන්න පුළුවන්. එහෙම වෙලාවට සබ්මරීන් එකට බලාගෙන ගමන් කරන්න බෑ. ඒ නිසා සෝනා තාක්ෂණය භාවිතා කරනවා. සවුන්ඩ් වේව් එකක් යවලා ඒක ඔබ්ජෙක්ට් එකකට වෙදිලා ආපහු එන එකෝ එකෙන් දුර සහ ස්ථානය හඳුනා ගන්නවා. 1960 දී ට්‍රයිස්ට් යන බෙතිස්කේප් එක මැරියානා ට්‍රෙන්ච් ගැඹුරටම බැස්සා. ඒ වගේ ගවේෂණවල සෝනා ටෙක්නොලොජි අත්‍යවශ්‍යයි. සබ්මරීන් එකේ ඇතුලේ ජීවිතයත් අමුතුයි. ක්‍රිව් එක 100කට අධික වෙන්න පුළුවන්. සීමිත ඉඩක හිරු එළිය නැතිව මාස ගණනාවක් ජීවත් වෙනවා. ඔක්සිජන් ඉලෙක්ට්‍රොලිසිස් මගින් හදනවා. CO2 ස්ක්‍රබර් සිස්ටම්ස් වලින් ඉවත් කරනවා. මුහුදු වතුර ෆිල්ටර් කරලා බොන්න සුදුසු ජලය හදනවා. සබ්මරීන් එකක් කියන්නේ මුහුද යට කුඩා නගරයක් වගේ. නමුත් මේ ගමන සම්පූර්ණයෙන්ම ආරක්ෂිත නෙවෙයි. 2000 වසරේදී කර්ස්ක් අනතුර ලෝකයේම කම්පනයටපත් වුණා. මෙකැනිකල් ෆේලියර්, ෆයර්, ඔක්සිජන් හිංගේ වගේ දේවල් මුහුද යට ඉතා අවදානම්. අද යුනයිටඩ් ස්ටේට්ස්, රෂියා, චයිනා මෙහෙවන සහ යුනයිටඩ් කිංඩම් වැනි රටවල් සබ්මරීන් බලය හරහා තමන්ගේ ආරක්ෂාව ශක්තිමත් කරගෙන යනවා. ඒත් සබ්මරීන් කියන්නේ යුද මෙවලමක් විතරක් නෙවෙයි. ඒක විද්‍යාත්මක ගවේෂණ, මුහුදු පරිසරයේ අධ්‍යයනය සහ ගැඹුරු සමුද්‍ර රහස් හෙළි කරගන්නත් භාවිතා කරනවා. මුහුද මතුපිටින් ලෝකේ සමාජීවීව පේනුනත් ඒ යට ගැඹුරේ නිහඬව ගමන් කරන සබ්මරීන් එකක් තියෙනවා. ඒක සයන්ස්, ඉන්ජිනියරින් සහ මිනිස් ධෛර්යයේ එකතුවක්. අඳුරේ පීඩනයට එරෙහිව නිහඬව ගමන් කරන මිනිසා නිර්මාණය කළ අති විශිෂ්ටම යන්ත්‍රයක්. මෙම වීඩියෝව හොඳයි නම් අපගේ channel subscribe කර ඊට එහා පැත්තේ තියෙන bell icon එක ඔබලා all click කරලා අපගේ තවත් වටිනා වීඩියෝස් නරඹන්න.